ඔන්න අදත් අපි සීඩ් ෂූටර්ස් ක්ලබ් එකට ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. අද අපි කියලා දෙන්න යන්නේ සීඩ් බෝල්ස් හදන විදිහ. ඒකට අපිට ඕනේ කොම්පෝස්ට්, මැටි, කෝබත්. ඒ විතරක් නෙවෙයි අපිට සීඩ් බෝල්ස් හදන්න වතුරයි සීඩ් බෝල්ස් ඇතුළට දාන්න බීජයි ඕනේ. මේ තමයි අපි සීඩ් බෝල්ස් හදන්න ඇතුළත් කරන වැල්මියට 1000. එතකොට මේ තියෙන්නේ හලාගත්ත කොම්පෝස්ට්. මේ තියෙන්නේ වේලිච්ච මැටි කුඩු කරලා හලාගත්ත ඒවා. මේ තියෙන්නේ කොහොබත්. කොම්පෝස්ට් කොටස් 3කට මැටි කොටස් 2කුත් කොහොබත් කොටස් 1කුත් දාන්න ඕනේ. මේ අපි දාන්න යන්නේ කොම්පෝස්ට් කොටස් 3. දැන් අපි දාන්න යන්නේ මැටි කොටස් 2. දැන් අපි දාන්න යන්නේ කොහොබත් කොටස් 1. දැන් අපි මේක හොඳට අනා ගන්න ඕනේ. මේකට අපි දැන් වතුර ස්ප්‍රේ කරනවා. මෙහෙම අරගෙන ගුලි කරද්දී ගැලවෙන්නේ නැති වෙන්න වතුර දා ගන්න ඕනේ. වතුර වැඩි කරගත්තොත් සීඩ් බෝල්ස් හදන්න බැරි වෙයි ඔයාලට. අපි දැන් ඒ හැන්දක් වගේ කුඩා ප්‍රමාණයේ හැන්දක් ගන්න ඕනේ. අරගෙන මේ අපි අනාගත්ත පස් වලින් මේකට චුට්ටක් දා ගන්න ඕනේ. ඊට පස්සේ අපි වැර්මි බීජ 2-3 මේක ඇතුළට දාගන්න ඕනේ. ඊට පස්සේ අපි මේ වගේ ආයමත් පස්තියක් අරගෙන හොඳට තද කරගන්න ඕනේ. ඊළඟට අපි මේක මේ ආකාරයෙන් අතර ගන්න ඕනේ. අරගෙන ඔයාලට පුළුවන් මේක මෙන්න මෙහෙම බෝලයක් විදියට හදාගන්න. සීඩ් බෝල්ස් හදන්නේ ෂූට් කරන්න. අපි වැන්නු බීජ 1000ක් ලබන සතියේ ෂූට් කරනවා. අපි මේ සීඩ් ෂූට් කරන්නේ වැයි කාලය ළඟ එන නිසා. එතකොට වැස්ස පටන් ගත්තාම මේ බීජ ඒ තැන්වලම පැලවෙයි. අපි මේ බීජ ෂූට් කරන්නේ අතෑදා පීඩම් වලට සහ ගමේ පොඩි කැලෑවලට.